කවුරු මොනවද කියලා විවේචනය කළා. කතාව එකපාරටම හරියනාට පස්සේ ඒක දරා ගන්න බැරි තරම් දුකක් වගේම පාළුවක් වගේ දෙයක් මට වගේම ඔයාලටත් දැනෙන්නේ නැති. මොකද ඒ තරමටම දෙවනීම කතාවට අපි ආදරේ. ඒත් මේ හිටි හැටියෙම දෙවනීම නැවතුනේ ඇයි කියලා හිතාගන්න බැරි වුණා. පස්සේ ඇත්ත විස්තරය හොයාගෙන ලැබුණේ දෙරණ ආයතනයේ සේවය කරන මගේ යෙහෙලියක් ගැන. මොකද උනේ කියලා අපි හිතපු දේ හරි. ඒක තමයි වෙලා තියෙන්නේ. මේ නාට්‍යයේ නිෂ්පාදක කණ්ඩායමේ කිහිප දෙනෙකුට කොරෝනා රෝග ලක්ෂණ දැනෙච්ච ටික දවසකට කලින් පෙන්නුම් කරලා තිබුණ නිසා එයාලා PCR ටෙස්ට් එකක් කරලා තියෙනවා. එයාලා හරි වෛරසය වළඳිනවා කියලා තහවුරු වෙලා තියෙනවා. දැනට තියෙන ආරංචිමකට වලට කතාව රංගපාන කිසිම නළුවකට හෝ නිලියකට මේ වැඩේ නැගෙන්නේ. මේ සම්බන්ධයෙන් එකට සිටි ආශ්‍රිත සියලු දෙනාම නිරෝධාන ක්‍රියාවලියකට යොමු කරලා තියෙනවා. ඒකෙන් දෙවනීම සහ සංගීතය ටෙලිනාට්‍ය දෙකම නිෂ්පාදන කටයුතු සහ අධ්‍යක්ෂණය කරන්න එකම ළඟදීම කරලා තියෙනවා. සංගීත නාට්‍ය විකාශනය නිලක්ෂය නැවතත් අර කලින් කරා වගේම දෙවනීම ෆාස්ට් ෆෝවර්ඩ් එපිසෝඩ් එකක් හෝ කොරියන් කතාවක් ඒ ගුවන් කාලය අතරතුර විකාශනය වේවි. දැන් හැමෝටම තියෙන ප්‍රශ්නේ තමයි එතකොට ආපහු දෙවනීම කවද්ද කියන එක. ඒ ගැන මගේ යාළුවෝ ඒ ගැන හරි තොරතුරක් මට මේ වෙලාවේ ඔයාලට කියන්න අමාරුයි. නමුත් අපි දන්නවා සාමාන්‍ය විදිහට නම් නිරෝධායනයට යොමු කරාට පස්සේ දින 14ක කාලයක් අනිවාර්යෙන්ම නිරෝධායනය වෙන්න ඕනේ. ඒ කියන්නේ කොහොමත් තව සති දෙකක් යනකම් මේ නාට්‍ය විකාශනය වෙන එකක් නෑ. නිරෝධායනය ඉවර වෙලා එයාලා ආපහු අලුතින්ම කතාව ෂූට් කරලා එඩිට් කරලා ආපහු YouTube එකට දාන්න කොහොමත් තව සති 3ක්වත් යාවි කියලා තමයි කියන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ කොහොමත් කතාව විකාශනය වෙන්න මාර්තු 15 වෙනිදා පහුවේ. නමුත් මම උත්සාහ කරනවා හරියටම ආයේ දෙවෙනිම පටන් ගන්න දවස හොයාගෙන ඔයාලට කියන්න. ඒ නිසා දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න. එහෙම පුළුවන් වෙන්න ඔයා මාව පහළ තියෙන රතු පාට subscribe බටන් එක ඔබලා තියාගත්තොත් විතරයි.